අපි හැම මොහොතකම වගේ තීරණ ගන්නවා නේද? සමහර ඒවා හරිම පොඩි දේවල්. තව සමහර ඒවා මුළු ජීවිතේම වෙනස් කරන තීරණ. ඉතින් කොහොමද ඇත්තටම අපේ මනසේ මේ තීරණ ගන්නෙ? අද අපි කතා කරන්න යන්නේ මිනිස් තීරණ ගැනීමේ ඒ ඇතුළාන්තයේ තියෙන සැඟවුණු ක්‍රියාවලිය ගැන. පොඩ්ඩක් හිතලා බලන්න මෑතකදී ගත්ත තීරණයක් ගැන. සමහර වෙලාවට ඒක මේ විග්‍රහය බලන්න පටන් ගත්ත එක වෙන්න පුරුවන්. නැත්තම් කෝෆි එකක් බොන්න හිතපු එක. ඒක මොකක් වුණත් අපි හිතනවට වඩා ගොඩක් ලොකු මානසික ක්‍රියාවලියක් ඒ හැම තීරණයක්ම පිටිපස්සේ ක්‍රියාත්මක වෙනවා. බලන්න තේ එකක් බොනවද කියන හරිම සරල තීරණේ ඉඳලා රස්සාවක් මාරු කරනවද කියන හරිම සංකීර්ණ තීරණය දක්වා මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ එකම අභ්‍යන්තර යාන්ත්‍රණයකින්. අපි බලමු ඒක කොහොමද ඇක්තරව වැඩ කරන්න කියලා. හරි. එහෙනම් අපි මේක ටිකක් ගැඹුරින් බලමු. තීරණ ගැනීම කියන්නේ විවිධ විකල්ප අතරින් එකක් තෝරා ගැනීමේ මානසික ක්‍රියාවලිය තමයි. ඒත් එක පේන තරම් සරල දෙයක් නෙවෙයි. ඇත්තටම අපි තෝරා ගැනීම පාලනය කරන ප්‍රධාන සාධක කීපයක්ම තියෙනවා. එක තීරණයක් කියන්නේ කවදාවත් එක දෙයක් විතරක් නෙවෙයි. ඒක හරියට එක දේවල් එකතු කරලා හදන මිශ්‍රණයක් වගේ. අපේ සිතුවිලි, හැඟීම්, පරණත් සහ අපේ මූලික අවශ්‍යතා මේ හැමදේම එකතු වෙලා තමයි අවසාන තෝරාගැනීම සිද්ධ වෙන්නේ. දැන් අපි යමු මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මූල ස්ථානයට. ඒ කියන්නේ අපේ මොළයට. අපේ තීරීම් පිටුපස්සේ තියෙන ජීව විද්‍යාත්මක පදනම මොකක්ද කියලා අපි හොයලා බලමු. මෙහෙම හිතන්නකෝ. අපේ මොළය ඇතුලේ කමිටුවක් වැඩ කරනවා කියලා. මේ කමිටුවේ ප්‍රධාන සමාජිකයෝ 3 දෙනෙක් ඉන්නවා. පළවෙනියා තමයි සැලසුම් ශිල්පියා. ඒ කියන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස්. මෙයා තමයි තාර්කය සහ අනාගත සැලසුම් ගැන වග කියන්නේ. දෙවෙනියා තමයි අනතුරු ඇඟවීමේ පද්ධතිය. ඒ කියන්නේ ඇමිග්ඩලා. බය, කේන්තිය වගේ ක්ෂණික හැඟීම් එන්නේ මෙයාගෙන්. තුන්වෙනිය තමයි ලේඛනාගාරය. ඒ කියන්නේ හිපෝකැම්පස්. අපේ මතකයන් ඔක්කොම සුරක්ෂිතව තියාගන්නේ මෙයා තමයි. මේක හයිම අපූර්වට පැහැදිලි කරන උදාහරණයක් තමයි මේ. හිතන ලොකු බල්ලෙකු දැක කියලා. තත්පර ගානක් ඇතුළත ඇමිග්ඩලා එක බයයි කියලා කෑ ගහනවා. ඒකම හිපෝකැම්පස් එක කලින් බල්ලෙක් කාලා තියනද කියලා මතකය අවුස්සනවා. අන්තිමට ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක හරි දැන් දුවන්නද ඉන්නවද කියලා තර්ක කරනවා. බලන්න මේ 3 දෙනාගෙම එකටුවෙන් තමයි අන්තිම තීරණේ එළියට එන්නේ. ඕනෑම කෙනෙක්ගේ ඔළුව ඇතුලේ නිතරම යන සටනක් තියෙනවා. ඒ තමයි තර්කය සහ හැඟීම අතර යන සටන. ඉතින් මේ දෙකේ ගැටුම අපේ තීරණවලට කොහොමද ඇත්තටම බලපාන්නේ? අපි තීරණයක් ගන්නකොට යන්න පුළුවන් ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි තර්කයේ මාවත. මේකෙදි අපි කරුණු, වාසි, අවාසි, අනාගතය ගැන හිතලා සෙමින් තීරණ ගන්නවා. රැකියා ඉල්ලුම බලලා වෘත්තියක් තෝරගන්නවා වගේ. අනිත් එක තමයි හැඟීම්වල වේගවත් අධිවේගී මාර්ගය. මේකෙදි අපි බය, ආදරය, කේන්තිය වගේ හැඟීම් මත පදනම් වෙලා ක්ෂණිකව තීරණ ගන්නවා. කේන්තියෙන් මැසේජ් එකක් යවනවා වගේ. හැබැයි මෙතන තියෙන පුදුම හිතන කාරණය තමයි මේ මනෝවිද්‍යාඥයන් කියන විදිහට බොහෝ වෙලාවට අපි මුලින්ම තීරණ ගන්නෙ හැඟීම් වලට අනුව. ඊට පස්සේ තමයි ඒ ගත්ත තීරණය හරි කියලා ඔප්පු කරන්න තර්ක හොයන්නේ. ඒක හරියට මෙහෙමයි. හැඟීම් තමයි ජනාධිපති, තර්කය කියන්නේ යාගේ මාධ්‍ය ලේකම්වත්. අපි හිතාගෙන ඉන්නවට වඩා අපේ තීරණ වලට බලපාන සැඟවුණු බලවේග ගොඩක් තියෙනවා. අපිට නොදැනීම අපි තීරීම් පාලනය කරන මේ අදෘශ්‍යමාන බලපෑම් මොනවද කියලා අපි දැන් බලමු. අපේ තේරීම් පාලනය කරන ප්‍රධාන රූකඩ ශිල්පීන් 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ අතීත අත්දැකීම්, සමාජ පීඩනය, බිය සහ ආශාව සහ අපේ යටිසිත. අපේ අතීත ජයග්‍රහණ සහ පරාජයන් අපේ මනසේ රටා නිර්මාණය කරනවා. මේක හරියට පාරවල් දෙකක් වගේ. අතීතයේ ව්‍යාපාරයකින් අසමත් වුණ කෙනෙක් අනාගතයේදී අවදානමක් දකින්නේ හරියට ගඩොල් බිත්තියක් වගේ. ඉතින් ඒක මගහරින්න බලනවා. ඒත් සාර්ථක වුණ කෙනෙක් ඒ වගේම අවදානමක් දකින්නේ ඉහළට යන ඊතලයක් වගේ. ඒ නිසා තවත් අවදානම් ගන්න පෙළඹෙනවා. අපි කවදාවත් තනියම තීරණ ගන්නේ දෙමව්පියන්, යාළුවන් සහ සමාජයේ බලාපොරොත්තු අපි තීරීම් වලට නිතරම බලපෑම් කරනවා. අපි ඉගෙන ගන්න විෂයන් වල ඉඳලා අපි තෝරගන්න වෘත්තීන් දක්වා මේ සමාජ පීඩනය හැමතැනම තියෙනවා. හැම තීරණයකම වගේ පිටිපස්සේ තියෙන ප්‍රධානම ගාමක බලවේග දෙක තමයි බිය සහ ආශාව. අසාර්ථක වෙයි, යමක් නැති වෙයි, මිනිසු මොන වෙයිතයිද කියන බයින් පලා යන්නත් මුදල්, සාර්ථකත්වය, ආදරය කියන ආශාවන් කරා ලං වෙන්න තමයි අපි බොහෝ තීරණ ගන්නෙ. අපි හිතන්නේ අපි සිහියෙන් හොදට හිතලා බලලා තීරණ ගන්නවා කියලා වුණාට ඇත්ත කතාව නම් අපේ බොහෝ තීරණ එන්නේ යටිසිතෙන්. කුඩා කාලයේ අත්දැකීම්, සැඟවුණු විශ්වාස සහ අපිට මතකවත් නැති කම්පනා සහගත සිදුවීම් පවා අපේ පාලනයෙන් තොරව අපේ තීරණ වලට බලපෑම් කරනවා. මනෝවිද්‍යාවේදී චින්තන පද්ධති දෙකක් ගැන කතා කරමු.
සිස්ටම් 1 කියන්නේ වේගවත් හැඟීම් මත පදනම් වූ ස්වයංක්‍රීය චින්තනය. සිස්ටම් 2 කියන්නේ හෙමින් තර්කය සහ විශ්ලේෂණය මත පදනම් වූ චින්තනය. පුදුමයකට වගේ අපේ දෛනික තීරණ වලින් වැඩි ප්‍රමාණයක් අපි ගන්නේ මේ වේගවත් සිස්ටම් 1 එකෙන්. මේ සිස්ටම් 1 එකේ වේගය නිසා තමයි අපි නොදැනුවත්වම cognitive biases එහෙම නැත්නම් పూర్ව නිගමන වලට කොටු වෙන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ අපි තර්කානුකූලව තීරණයක් ගත්තා කියලා ඒ තැට්ටටම අපිව පාලනය කරලා තියෙන්නේ අපේ යටිසිතේ තියෙන කෙටි පාරව. හරි. එහෙනම් අපි මෙතෙක් කතා කරපු මේ මොලේ කමිටුව හැංගීම් සහ තර්ක අතර සටන අර සැඟවුණු බලපෑම් මේ හැමදේම එකට එකතු වුණාම ඇත්තටම තීරණයක් හැදෙන සම්පූර්ණ චිත්‍රය මොන වගේද? අපි දැන් ඒක බලමු. ඉතින් තීරණ ගැනීම කියන එක අපිට අලුතින් අර්ථ දක්වන්න පුළුවන්. ඒක කියන්නේ මොළය, හැඟීම්, අත්දැකීම්, සමාජ බලපෑම් සහ යටිසිතේ රටා කියන මේ සියල්ලම එකට එකතු වෙලා එකම එක තේරීමක් බිහි කරන හරීම සංකීර්ණ ක්‍රියාවලියකට. ඉතින් තීරණාත්මක කාරණය තමයි මේ. අපි තර්කයෙන් පමණක් වැඩ කරන යන්ත්‍ර නෙවෙයි. අපි කියන්නේ හැඟීම් මත ජීවත් වෙන ජීවින්. තර්කය කියන්නේ අපි පාවිච්චි කරන එකම වෙලමක් විතරයි. මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ කෙනෙක් ගන්න ඊළඟ තීරණය දිහා බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්ද? ඒක ඇත්තටම හිතන්නට වටින ප්‍රශ්නයක්.